is what it again. Is according to this Bible. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නීතියෙන්ම ප්‍රධාන කාර්යයන් දෙකක් පැවරී තිබෙනවා. එකක් එක්තරා සම්මත ආචාර ධර්ම පද්ධතියකට අනුව වෛද්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීමය චර්යාව කරගෙන යාම. දෙවෙනි එක තමයි රටේ වෛද්‍ය අධ්‍යාපනය එක්තරා උසස් ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යාම. මේ දෙක අති දුෂ්කර කාර්යයන් බව මේ යුගයේදී කිව යුතුව තිබෙනවා. නමුත් මගේ දැඩි අධිෂ්ඨානයක් තියෙනවා මෙය මට හැකියතාක් හොඳින් කිරීමට. ඇත්තම කියනවා නම් ඉඳලා හිටලා හිතෙනවා මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ කියලා. නමුත් එහෙම හිතුණත් මේ කටයුත්ත අපි කළ යුතුයි. එය කිරීමට අපි යොමු වෙමු.